I'm not done. I think this will be my first vlog. Not sure. මොකද මම දවස් දෙකක්ම vlog කරනවා කියලා වීඩියෝ කරා. වාගේ දුර ඇද මට ඒක කන්ටිනියු කරගන්න බැරි වෙනවා. I think මට අද හිතනවා මට අද මේක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔළුව හිස් මතයි කියන්නේ. මට වැඩ නෑ. අද මට day off එකක්. ඒ day off එකක්. ඉතින් මේ day off දෙකම ගියා නිකම්ම. මට ගෙදර ඉන්න එකක් දැන් ස්ට්‍රෙස් වෙලා තියෙන වැඩට යන්න නැත. ඉතින් කියන මට වැඩ කරන්න ඕනේ. මම උදේ ඉඳන් ක්‍රිඩ් එකක් කරා. කෑම හැදුවා මම කරා ඊයේත් එහෙමයි. හැබැයි මට අදත් කොයි මොකක් හරි කරන්න ඕනේ. අද මම යනවා කොහොම හරි shopping කියලා හිතන් ඉන්නවා. බොහෝ දුරට shopping වෙයි. මම මෙතන පිම්පලයක් කියලා තියෙනවා. හරි. අන්න ඒකට මම ගෙදර තියෙන අය ට්‍රීට්මන්ට් කරා. අනේ මොන බහුවූත කරත් ඒක යන්නේ නැහැ. මට කොහොමද ඒක ආ ගන්න ඕනේ. මට පිම්පලයක් හම් මාරු නගින පොඩි වෙනවා. ඒක මම අරන් ගන්න මේ ලොකුයි වෙයිත් මට ඉන්න බෑ. ඉතින් මම මේ පිම්පලයකට මොන හරි ට්‍රීට්මන්ට් එකක් ස්කින් කෙයාර් එකක් ගන්න ඕනේ. මම හිතනවා මට අද ස්කින් කෙයාර් එකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ගොඩක් සර්ච් කරා. සර්ච් කළා හොයලා බලුවා හොඳ ඒවා තියෙනවා මෙහි විකින ගන්න කොරියන් ප්‍රොඩක්ට්ස් මම බැලුවේ. තව එකක් ස්මූත්ලි නැතුව ඇති මගේ වොයිස් එක මගේ වීඩියෝ එක මොකද මගේ මේ ෆස්ට් vlog එක. so මම try කරනවා ඔයගොල්ලන් ලස්සන වීඩියෝස් ගන්න. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. අද දවස් කියන්නේ මේ උදේ නෙමෙයි හලු මේ හවස 3ට විතර. කොහොමද මට අද ගෙදර ඉන්න බෑ. මට කොහේ හරි යන්න ඕනේ. ඒ උණක් වගේ තියෙන්නේ ගර්ල්ස් ලා ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ටත් ඒ වගේ මොනවල් එනවද කියලා. මට එහෙම වෙනවා සෙනෙන්සනේට. දැන් ඉතින් මට යන්න තමයි තියෙන්නේ. මෙහෙම යන්න බෑ. අද ගන්න ඕනේ. හරි මම රෙඩි වෙලා ඉන්නම්. ඔහොම ඉන්න. ready වුණා. ready වෙලා ඉවරයි. මම දැන් මගේ outfit එක. මේක තමයි මගේ outfit එක. මේක තමයි මම අඳන්නේ. so yeah මම තනිය යන්නේ කවුරුත් දන්නේ නැත් එක්ක shopping යන්න. solo shopping එකක් කියලා හිතනවා. සමහර විට පස්සේ අම්මලා ඒත් දන්නේ නැහැ. මම කියලා යන්නේ බලමු යලහම වේද කියලා. so solo date එක. bye. හමු වෙමු යද්දී. bye bye. මම දැන් ආවා එළියට. බස් එක යනකම් එන්නේ. කරේ ඔතන මම මොකද යන්නේ කියලා බයි බස් තමයි හරි. මම යන්නේ බයි බස්. so මෙන්න මෙතන තමයි බස් හෝල්ට් එක. මෙන්න මේ ගහගෙන බස් ටික. බස් හෝල්ට් එක. ඉතින් මම මෙතනට හිටන් ඉන්නකොට මෙතනින් ඇවිල්ලා බස් එක නතර කරනවා. ඊට පස්සේ මම මෙතනින් නැගලා බස් එකේ යනවා. ඒක තමයි තියරි එක. so චුට්ටක් අවුව වැඩි වගේ. මේ පැත්තට ඉන්න බෑ අවුවයි. මේ පැත්තට. that's fine. මේ වටේ තියෙන ගෙවල් හොඳේ. දැන් මෙතන ඉස්සරහ මේ පැත්තේ තියෙන ගෙදර. ඒ ගෙදර ඉන්න කටේ මාළ ලකියා බස් එක මෙතනට එනවානේ අනේ. අපි ඉන්නේ චුට්ටක් මේ පැත්තේ කියන්නේ. ටිකක් දුරයි, ටිකක් ළඟයි. පයින් යන දුර. so දැන් ඉතින් බස් එකේ ඉන්නේ. හරි. ඔයගොල්ලන්ට මේ vlog එකෙන් බලන්න පුළුවන් කැනඩාවේ තියෙන බස් රයිඩ් එකක් මොන වගේද කියලා. මම බස් එක එද්දී ආයි වීඩියෝ එකක් ගන්න. දැන් බස් එක යනකම් මම ඉන්නේ. so bye. ඉන්න හොම bye කියන යන්න එපා. මගේ vlog එක බලන්න හොඳේ. තව එකක් මම කියන්නම්. මම ගැන හිමීට අපි කතා කරමු. ඒ කියන්නේ මං කවුද? මගේ විස්තර අපි හිමීට vlogs වල කතා කරමු. බස් එකෙන් බැස්සා. ගොඩක් අය මම බල යන අමුතු විදියට. මට වඩා ෂයි වගේ නේ. මම මෙතන තමයි ආවේ.
ඇවලොන් මෝල් කියලා. මොනවගේ වෙයිද දන්නේ දවස් හැබැයි ප්‍රශ්න නැහැ. කියන්නේ ඒගොල්ලන්ට මං කියන ඒවා තේරෙන්නේ මං කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට මං කියන ඒවා තේරෙන්නේ නැති හින්දා ඕලක් නැහැ. ෂේප් එක කරගන්න පුළුවන්. අපි පළවෙනිට මගේ මේ පිම්පල් එකට ප්‍රතිකර්මයක් සොයාගෙන ඊට පස්සේ අපි එහෙම දැකලා පොදුනේ මිනිස්සෙක් වගේ කෙනෙක් දැක්කා. මම ඉතින් මම දන්නවා කියලා බට යම දන්නේ නැහැ. අපි මොලෙම යන් වෙයින්ස් එකට. වෙනස් එකට යන්න. නෑ අනිමන්ද. අපි ඔක්කොම ෂොප් බලමු මොනවද කරන්න පුළුවන් කියලා අපිට ගන්න පුළුවන් කියලා. අද නම් ඕන තරම් තියෙනවා. ඉතින් ලස්සන ඒවා. So I don't know. මෙතන ස්කින් කෙයාර් තියෙනවා. එතන තියෙන කොරියන් ප්‍රොඩක්ට්ස් තමයි. අඳුරන අය ගොඩක් හිටියේ දන්නේ නැහැ කෙනෙක්. මට ලැජ්ජයි යන්නේ. අඳුරන අය හිටියොත් අයියෝ. නෑ මට පුළුවන්. පළවෙනියටම අපි යන් මෙන්න මේකට තමයි යන්නේ. ස්කින් කෙයාර් ගන්න. යා මේක බලමු. මට ඕනේ ඇක්නි වලට ගන්න. හරිද? මොනවා කරන්නද ඉතින්? මම කැමති ඒවා ගන්න වෙන්නේ. මං හයන් ආයේ මෙන්න මේවා ටික. ඉතින් මට ඒවා ටික හැමම හම්බුණා. ඉතින් මම දැන් තෝර දෙකක් අරගෙන ඔයගලන්ට පෙන්නනවා මොකද ගත්තේ කියලා. මොකද ෆෝන් එකත් එක්ක අල්ලගෙන මට තෝරන්න අමාරුයි. තෝරලා පෙන්නන්න. මම හිතනවා මම මේ කලයක ගන්නේ කියලා. සෝ බලමු. සපෝර් එකෙන් ගත්තේ ඉතින් අර ටික විතරයි කැරකිලා මම බලුවා ෆවුන්ඩේෂන් එකක්. තෝරන ගියා. දැන් ලස්සන ඒවා හම්බුණා. මම අදින්නේ මීඩියම් ලාර්ජ් දෙකම මට සෙට් වෙනවා. හරිද? මම ගන්නවා ඉතින් ඒවා අරගෙන බලනවා. බලද්දී ගවුම දිග වැඩි. ඇඟ සයිස් හරියට සයිස් එක තියෙනවා. යටින් ගොඩක් දිග. මම දන්නේ ඇයි මෙහි ඉන්න මිනිස්සු එච්චර උසයිද කියලා. මට මෙහි ඉන්න මිනිස්සු උසයි මම කොටයි. ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. එක්ක මම කොටයි නැත්නම් මෙහි ඉන්න මිනිස්සු උසයි. මම මාර පසුතාවේ වැඩලා ඉන්නේ. මට හොයාගන්න බෑ. ලස්සන එකක් තියෙනවා දම් පාට. හරිද? මේක ගන්නවා. නැත්තම් මෙන්න නිල් පාට ෆ්‍රොක් එක ගන්න. මේ දෙක ගන්න බැලුවා. බලද්දී මේ දෙක මට සයිස් එකට ඇඟට හරි. හැබැයි කියන්න දුකයි. ඒක මේ දෙක වැඩි යන්නේ. මම දන්නා එච්චර මේ සයින්නද? Sorry.
එක මං කොටයි නැත්නම් මෙයාලා උසයි. අනේ ලස්සනයි එක මීඩියම්. ඒකත් උසයිනේ මම වෙල දැන් කොටයි ගවුමක්. එතකොට මගේ දැනිස් දෙක ළඟටවත් තියෙන්නේ මේ කොට ගවුමක් කියලා මං හිතුවා. දිග ගවුම මට දිග වැඩි. ලස්සන එකක් හම්බුණා නම් මේක ඉස්සලා මම බලුවා. මේක එක ෆුටෝන එකක්. මේක තව එකක් තියෙනවා. මගේ මේක නිකන් මැද සයිස් වගේ තිබ්බ එකක්. ඩබල් දිග් බලුවොත් මොකද ගොඩක් දිග වෙනවා. මේක ෆිට ඔන් කරලා මම මේකට ආස නැහැ. මම මේක ලස්සනට දැක්කට ඇඳුම මම ඉච්චර ආස නැහැ. මම මේක ගන්නෙ නැහැ. බලමු හිත කව මොනවද කියලා. ෆ්‍රොක් එක ගොඩක් දිගයි. මගේ බව කොටයිද කොහෙද? නැත්නම් මෙයාලා උසයි. ගොඩක් දිගයි. ඉතින් ඒක ගන්නෙ නැහැ. දෙකම ෆිට ඔන් කරා. අරක ඇති නමුත් මේක මට ෆිට ඔන් එක හරියන්නේ. මේක ෆිට ඔන් එක හොඳයි. මේක දිග වැඩි. හරියන්නේ. දැන් එක ට්‍රයි කරමු. හයි මම ගිහලා අඳුරක් ගත්තා. මම ඒක ෆිට ඔන් කරා නම් ෆොටෝ වීඩියෝ ගන්න බැරි වුණා. ඒක ලස්සනයි. 49ක ඇඳුමක් ටැක්ස් එකත් එක්ක 57ක් වුණා. සෝ ඉවරයි වැඩ. අරගෙන shopping කරලා මට ඕනේ ඒවා. තව එක දෙයක් තියෙනවා. අපි එක බලන්න බලන්න කියන ගන්න. So it's okay. Yeah. මම හිතනවා අද දවසේ පොඩක් ගෙවිලා ගියා. ඒ කියන්නේ තේරුම් නැහැ නේද හොයන්නම ගිහිල්ලා. ඒ කියන්නේ ඇඳුම හෙව්වට වැඩිය ගොඩක් කාලේ ගියා. කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම තමයි. කර්ස්ලා තියලා නේ වගේ කියලා. මෙතන මම මේ ෂොප් එකෙන් පැය දෙකක් ගියා. දැන් හිතුවා ඉතින් අපරාධ කියලා. කොහොමද ඉතින් තෝල ඇඳුමක් ගත්තා. ඒක මම ආසයි. බ්ලූ කලර් එකක්. හරි දැන් මම ෂොප් එකෙන් එළියට ආවා. දැන් මම යන්න ඕනේ. මගේ අනිත් වැඩේ කරගන්න. අදර්ශන් කිව්වත් එක ගෑල් ළමයිට ඕන දෙයක්. කොහෙද කියලා පෙන්නන්න. ගන්න මොනවද කියලා පෙන්නන්නේ නැහැ. ඕකේ? ඒක ගන්න මොනවද කියලා පෙන්නන්න බෑ. හරි නැහැ එහෙම. මම හිතනවා ඒක හරි නැහැ කියලා. කියන්නේ මට ලැජ්ජයි. හරි නැත්නම් නැහැ. ඕලක් නැහැ ඉතින් අඳුමක් ගන්න යන්නේ. මට ලැජ්ජයි අනේ ඒක පෙන්නන්න. එහෙනම් පෙන්නන්න නැහැ. මම ෂොප් එක පෙන්නන්න. මම ඉතින් ආවම මේකට ඔච්චරයි ඉතින් මෙතන වීඩියෝ ගන්න පුළුවන්. ඕකේ? හරි වැඩේත් හරි. සෝ දැන් අපි තව තැනකට යනවා. දැන් මොකද කාලේ. තව තැනකට යන්නේ දැනෙත් නැහැ. මොකද බඩගිනි. දැන් වෙලාව 6යි ගණක් වෙන්න ඕනේ. අපි දැන් කියලා කමු. මොනවා හරි. නෑ. මේ ෂොප් එකට ගිහිල්ලා යනවා. යන්න. ඔය යන්නේ. නිකන් තේන එක යන්න. එක ගත්තා. දැන් යම් මොන හරි කණ්ඩ. බඩගිනි. දැන් හොඳටම බඩගිනි. මොකද උදේ දැන් කාලා නැහැ. දැන් උදේට කෑවා. බොරුමයි කියන්නේ. දවල්ට කෑවේ නැහැ. දැන් කනවටත් එක්ක. සෝ ෂා. දැන් හොඳටම බඩගින්න ඉන්නවා. Pero
අපි දැන් යනවා ගෙදර. මම අපේ නංගිටයි මලේටයි ෆ්‍රයිස් ගත්තා. හොඳ අක්කා කෙනෙක් විදිහට. මොනවාද ගෙනියන්න එපා. ගෙදර යද්දී ගෙදර යාලටත් මොනවා හරි ගත්තා. ෆ්‍රයිස් ගත්තා. මම දැන් අපි ගෙදර යන්නේ. මම දැන් ගෙදරට යනවා. ගෙදරට යන ගම මම දැන් ලෝකෙ ඉවර කරන්න යන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. goodbye. සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ජීවිතේ හරිම පොඩි. ඒ ජීවිත කාලය ඇතුළත අපි ගොඩක් දේවල් කරගන්න ඕනේ අපිට. ඒකත් හොඳට මතක තියාගෙන මගේ ලකික බලන්න බොහොම ස්තුතියි. bye see you. අපි තවත් දවසක තවත් ලස්සන වග් එකකින් හම්බ වෙනකම් මං ගිහලා